ඔයාලා දන්නවද ප්‍රභා සංශ්ලේෂණය කරන්න හදපු කෘතිම ශාකපත්‍රය ගැන? සූර්යාලෝකයත් එක්ක ප්‍රභා සංශ්ලේෂණ කෙන සිද්ධිය පොඩි එකාගේ ඉඳන් කවුරුත් දන්න කතාවක්. කාබන් ඩයොක්සයිඩ් අරන් ඔක්සිජන් එළියට දානවා. මේ දේවල් සයන්සල් මූලික දේවල්නේ. හැබැයි මේක රොබෝ සීන් එකකට එහෙමත් නැත්නම් තාක්ෂණික රාමුවකට ගෙනල්ලා තිබ්බේ නැහැ. ජූලියන් මෙර්චෝරි ඔක්සිජන් හදන කොලයක් හැදුවා. සීත් ප්‍රෝටීන් වගේම ක්ලෝර් ප්ලාස් වලින් තමා හදලා තියෙන්නේ. ක්ලෝර් ප්ලාස් කියන්නේ ශාක සෛල වගේම ඇල්ගී වල තියෙන ඉන්ද්‍රිය වර්ගයක්. මේකේ තියෙන ප්‍රභා සංශ්ලේෂණ හැකියාව නිසා කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරලා ඔක්සිජන් සීන් රසායන ද්‍රව්‍ය හදන්නත් පුළුවන්. හිරු එළියයි ජලයයි මේ ආටිෆිෂල් කොලේට පිටින් දෙන්න ඕනේ. වැඩ යූස් කරන්න හදන්නේ නම් අභ්‍යවකාශ වැඩවලට. ගුරුත්වාකර්ෂණය නැතුවත් සීක්ලීප් එක ප්‍රභා සංශ්ලේෂණය කරන නිසා ඔක්සිජන් ටැංකියක අභ්‍යවකාශවලදී විඳින දුක අවම කරගන්නත් පුළුවන් වෙනවා. සැලකිය යුතු ඔක්සිජන් ටිකක් හදාගන්නත් පුළුවන්ලු. තාම වැඩේ පරීක්ෂණ මට්ටමේ තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක නම් විද්‍යාවේ හැරවුම් ලක්ෂයක් කියන එක නම් ෂුවර්.